සුබ දවසක් වේවා ඔයාට. ඔන්න ගොඩ දවසකින් ලස්සන මල් වලට ආසායට අපේ ගාඩන් එකේ පිපෙන මල් ටිකක් අරගෙන ආවද. මේ පිසියා රෝස පාට මල් සහ රතු පාට මල් පිපෙන මේ වර්ග 3ක් විතරයි මා ගාව තියෙන්නේ. හැංගින් පොට්ස් වලට වගේම මේ වගේ වෝල් එකටත් ගැලපෙන ලස්සන මල් වර්ගයක් තමයි මේ පිසියා. තැඹිලි පාට මල් පොකුරුත් ඈතට ලස්සනට පේනවා. ඊට පස්සේ මේ තියෙන අපේ තනකොළ ටික කපලා තියෙන්නේ. ඒ වගේම මේ දවස්වල පෑවිල්ලනේ. ඉතින් ටක් ගාලා මැරෙන්න බලනවා වතුර දාලා කොහොම හරි බේරගෙන ඉන්න. ඉතින් මේ තියෙන්නේ හොඳ මේ වටින රෝස වර්ගයක් නෙමේ. නිකන් රෝස වර්ගයක් ඒ වුණාට ඉතින් බුදු පහන තියද්දි නම් ගොඩක් වටිනවා. මේ තියෙන්නේ ෆර්න් එකක් මං හිතන්නේ. ඒකේ නම දන්නවනම් කවුරු හරි කමෙන්ට් එකක් දාන්නකෝ. ඉතින් මේ දැන් ඔයාලා දකින්නේ අපේ ගෙදර තියෙන ග්‍රවුන්ඩ් ඕකිඩ් ටික. පාට දෙකකින් පිපිලා තිබුණා. වතුර දැම්මට පස්සේ තමයි මේ වීඩියෝ එක ගත්තේ. ඉතින් වතුර බින්දු වැටිලා හරිම ලස්සනක් ගේනවා ඕකිඩ් මල් ටික. ඊට පස්සේ ඔන්න ගොඩ කාලෙකින් අපේ කහපාට ග්‍රවුන්ඩ් ඕකිඩ් එකෙත් මල් පිපිලා තිබුණා. මම දෙවෙනි දවසේ බලනකොට ඔන්න පණුවේ කාලා මල් ටික. බලන්නකෝ ඉතින් ලස්සනට තිබිච්ච මලට උන දේ. ඒ වගේ මෙන්න මේ විහාරිද්ද පැලෙත් මෙන්න මේ ඉන්න පණුරාල කාගෙන යනවා. ඉතින් මම එයාව අල්ලලා කුණුගොරට ගිහින් දැම්ම කපලා. ඊට පස්සේ මේ තියෙන රතු පාට මල් පිපෙන එපිසියා ඔයාලා මේක මීට කලිනුත් දැකලා තියෙනවා මගේ වීඩියෝස් වල. බලනකො දැන් කොච්චර දිගට හැදිලාද කියලා හැංගින් පොට්ස් වල. හරිම ලස්සන එකට මම හරිම ආසයි. ඊට පස්සේ මෙන්න මේකේත් මේ තනිකොළ පාට අතු වගේක් හැදෙනවා. මං හිතන්නේ හෙවන නිසා වෙන්න ඕන ටිකක්. රම්බුටන් ගහ යට නිසා හෙවණයිනේ. ඉතින් මම ඒ ටික කපලා අයින් කරා. අයින් කරේ නෑ. ඇත්තටම වතුර එකක දාලා කුස්සියේ තිබ්බා පැලවෙන්න. ඊට පස්සේ මේ පොතෝස් එකත් හැදීගෙන එනවා. ඒකේ කොළ මේ අර එහා පැත්තේ එක වගේ හැදීගෙන එනවා. මං හිතන්නේ එක ළඟ තියෙන හින්දා වෙන්නේ නැති. ඉතින් ඒ ටිකත් කපලා අයින් කරා. මේ දැන් ඔයාලා දකින්නේ මගේ ඇග්ලෝනිමා පැල ටිකත් එතන පඳුරු දාලා හැදිලා තියෙනවා. අයින් කරලා බිමට දාන්න කියලා තමයි හිතුවේ. ඔන්න මේ පාර බෙල් පැල මල් ටික නම් ටිකක් ලොකුවට හැදිලා ගිය පාරක් මම ඔයාලට මේක පෙන්නුවා. ඒකේ පොඩි මල් තමයි තිබුණේ. ඉතින් ඊට පස්සේ මෙන්න මේ තියෙන පැලේ ගොඩක් අය කලින් වීඩියෝ එක මට කිව්වා මේ දුටු සතුටු කියලා. ඉතින් බලනකොන්න ඒකේ අදත් තියෙනවා දම් පාට පොඩි ගෙඩි ඇවිල්ලා මල වගේ. ඊට පස්සේ ලොකු ගෙඩි හැදෙනවා ඒ වගේ. ඉතින් ඔන්න දැන් බෝගන් වෙලාවලත් මල් පිපිගෙන එනවා. මේ තියෙන මලේ නම් නම දන්නේ නැහැ. මේ මල් ටික නම් අපේ ගෙදර අම්මලා ගෙදර ගිය වෙලාවක එහෙ තියෙන මල් තමයි ගත්තේ මේ වීඩියෝ එකට. මේ තියෙන ඉතින් අම්මගේ ඇන්තෝරියම් පැල ටික. අම්මා ගාව ඉතින් ඇන්තෝරියම් ගොඩක් තියෙනවා. හැබැයි අම්මා අසනීපෙන් නිසා මේවා දැන් ගොඩක් නඩත්තු වෙන්නේ නැහැ. නිකම්ම තියෙන්නේ. මේ බලනකො මේ ඇන්තෝරියම් මලේ අර නටුව නැහැ. මේක නම් ලේඩි ජේ එකක්. හරිම ලස්සන මල් තියෙනවා. මෙන්න මේකත් බයි කලර් එකක්. ගොඩක් ලස්සනයි ඒකේ කලර් එක. මේකේ තියෙන ඒ තිබුණෙත් බයි කලර්. ඒක ගොඩක් දිගට හැදෙන මලක්. ඉතින් අම්මගේ අසනීප තත්ත්වයට එක්ක මේ වගේ වැඩ කරගන්න අමාරු වෙලා තියෙනවා මේ දවස්වල. ඉතින් එයාලා පැත්තකට වෙලා ඉන්නවා ඉතින්. ඊට පස්සේ මෙන්න මේ මලෙත් නම දන්නේ. ඒකත් ලස්සන මලක්. මේ තියෙන්නේ දම් පාට ලේඩි ජේ එකක්. මේ තියෙන සුදු පාට මල. මේ තියෙන්නේ බයි කලර් జాතියක්. ಜಾති තියෙනවා ඉතින්. හරිම ලස්සනයි. පොඩි මල් තියෙනවා, ලොකු මල් තියෙනවා. මේ තියෙන ඉතින් අපේ ගෙදර තියෙන ලොකුම ලොකු උණ පඳුර. ගොඩක් කල් මේකට මේ තියෙනෙත් ඉතින් අම්මගේ ඇන්තෝරියම් ටිකක් තමයි.
බලන්නකෝ දම් පාට ලේඩි ජේ එකක් ලස්සනයි නේද? තියෙන බයි කලර්ස්. තියෙන පොඩි ලේඩි ජේ එකක්. අතන තිබිච්ච ඒවාම තමයි මේ වෙනම තියලා තියෙන ටිකක්. කික්ක විදිහේ ඒවා තියෙනවා. ඉතින් මෙන්න මේ මලත් කහ පාටයි මේකේ තව පාටක් තියෙනවා රතු පාටද මෙන්න මේ ගෙඩි හැදෙනවා මල හැදුනට පස්සේ අපි ඉස්සර මේ මලෙත් තියෙනවා කළු පාට ගෙඩියක්. අපි ඉස්සර ඒවට මිකි මවුස් මල කියලා කියන්නේ නම නම් දන්නේ. ඊට පස්සේ මම දැන් පෙන්නන්නේ මම ගෙදර තිබිච්ච දැල් කෑල්ලකින් මේ ඕකිඩ් පැලේ දාගත්ත විදිය. මේ දැල ගොට්ටක් වගේ හදලා ඒකට ගෙදර තිබිච්ච පොල් රොඩු පොල් මුඩු කෑලි පොල් එලි කෑලි පොඩ්ඩක් තිබ්බා ඒ ටිකක් දැම්මා. අඟුරු කෑලිත් දානවා නම් තව වඩාත් හොඳයි නේ ඕකිඩ් වලට. ඉතින් මේ විදියට එල්ල ගන්න පුළුවන්. ඊට පස්සේ මේ තියෙන අර ගෝනුස්සා වගේ මල හැදෙන ඕකිඩ් එක මම එකක් දැනට මේ වගේ පොල් මුඩු වලින් වට කරලා මේ කම්බියකින් බැඳගත්තා. දැන් මේක ඕන තැනක තියාගන්න පුළුවන්. පොල් මුඩු වලින් පොල් එලි කෑලි වලින් කරන්නේ තෙතමනේ රඳ සීතල ගතියක් තියාගන්න එකනේ. ඉතින් ඒකෙන් ගොඩාක් හොඳයි ඕකිඩ් වලට. ඊට පස්සේ මෙන්න මගේ ඩුබායි කුමාරියෙකුත් හැදිලා ඉන්නවා. ඒ වගේම කහ පාටයි රෝස පාට බෝගන්විලත් හැදිලා. මේ තියෙන්නේ සුදු පාට ජපන් අරලිය. ඒකේ තව පොහොට්ටුත් තියෙනවා. මේ තියෙන එතකොට කිරිපබළු මල්. ඒවා මම මේ පැලේ කලිනුත් පෙන්නුවා. ඒ මලත් හරිම ලස්සන මලක්. මේ තියෙන්නේ අපේ පැන්තාස්. අපි සාමාන්‍යයෙන් මේ ඉස්සරහා පෝච්චිය හදනකොට පාට තුනකින් පැල තුනක් දානවා. එතකොට පෝච්චිය පිරිලා වගේ පේනවනේ. ඉතින් එතකොට පාටත් ලස්සනට පේනවා. පාට තුනකින් පෝච්චියත් පිරිලා තියෙනවා. ඉතින් මේ බලන්නකෝ ජපන් අරලිය මලේ ලස්සන. ඒක මාර කලර් කම්බිනේෂන් එකක් තිබ්බනේ. රෝස මල රෝස පාට ජපන් අරලිය මලේ තියෙන්නේ රෝස මලක් හැදීගෙන එනවා. ඒ වගේම මෙතන අර මම ඔයාලට කලින් පෙන්නපු මල මේ වෙන දවසක ගත්ත එකක්. බලන්න එක දවස් කිහිපයක් යනකොට පෙති ඇකිලෙනවා. එක වෙන જાතියක රෝස් එකක්. රෝස මලත් හරිම ලස්සනට පිපිලා. මේ තියෙන ඉතින් බෝගන්විලා අවුව නිසා දැන් හැදීගෙන එනවා හොඳට. ඊට පස්සේ මෙන්න මේගොල්ලොත් නිකම්ම හැදිලා මම හිතන්නේ වැස්සට. ඉතින් මේ වගේ ලස්සනට මල් පිපිලා තියෙනකොට ගාඩන් එකක් කොච්චර ලස්සනද නේද? මම මෙයාලට පොඩ්ඩක් පෙන්නුවේ. ඊතර මල් පිපිලා තියෙන ඒවා මම ආයේ වීඩියෝ එකකින් අරගෙන එන්න. මෙන්න මේගොල්ලොත් ගොඩ කාලෙකින් පිපුණේ. අපි ගාව තියෙන එකේ සුදු පාට එක. ඉතින් අපි හැමෝම මල් බලන්න මල් වගා කරන්න ආසයිනේ නේද? වෙන්නේ බලන්න. ජපන් අරලිය වෙන මේ අපේ වෙන පැලයකෙත් ලස්සනයි. මෙන්න මේකත් හරිම ලස්සනයි. මල් ගොඩක් පිපිලා පොකුරක් විදියට. හැබැයි මල පොඩියට තමයි පිපිලා තියෙන්නේ. මෙන්න මේ මලත් මම පිපෙනකම් බලාගෙන ඉන්නවා. ගොඩක් අය කිව්වා ඒක අසලිය කියලා බලමු. මම මල් පිපුණාම මලේ වීඩියෝ එකක් අරගෙන වීඩියෝ එකත් එක්ක එකතු වුණාට ගොඩාක් ස්තුතියි ඔයාලට.